අද මං කියන්න යන්නේ ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්න ටිකකට උත්තර ටිකක්. ඉතින් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා තමන්ගේ පොකට් මනී ටික හොයාගන්න කැමති ළමෙක් නම් මේ වීඩියෝ එක හොයාට. ඉතින් මුලින්ම මමත් යුනිවර්සිටි ආපුම කාලේ මටත් පරිසරය හුරු නැති වුණා. ඒ වගේම ටිකක් බය වුණා. ඒ දේවල් එක්ක මමත් උත්සාහ කරේ නෑ පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න. හැබැයි සෙකන්ඩ් ඉයර් යද්දී මට තේරුණා මගේ ඇකඩමික් වැඩ ටිකක් කරගන්න ගමන් මගේ තියෙන ස්කිල්ස් වලින් මට පාර්ට් ටයිම් ජොබ් එකකට සෙට් වෙලා මට මුදල් earn කරගන්න මගේ පොකට් මනී ටික හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් සෙකන්ඩ් ඉයර් එකෙන් පස්සේ මම උත්සාහ කරා මේ වගේ ඔපචුනිටි ටිකක් හොයාගන්න. හැබැයි ඊට කලින් ඉඳන්ම මම ටිකක් පර්සන්ටේජ් සයිඩ් එකට කැමති නිසා මගේ ඩිග්‍රී එකත් මාස් මීඩියා ස්පෙෂල් විදිහට යන නිසා මම හිතුවා ප්‍රසන්ට් කෙනෙක් විදිහට ෆ්‍රීලාන්ස් වැඩ කරන්න මට පුළුවන් නේද කියලා. එහෙම හිතලා මම ගමේ මොන්ටසෝරි කොන්සර්ට් ඊට පස්සේ අවුරුදු උත්සව පොත්පැලි දැක්වීමේ උත්සව මේ වගේ ඉවෙන්ට් ගොඩකට සම්බන්ධ වුණා. ඒ දේවල් කරන අතරතුරේ ඊට පස්සේ තමයි මම හිතුවේ ටීවී channel එකක ඒ වගේම රේඩියෝ channel එකක ඉන්ටර්වියුස් වලට යන්න පුළුවන් නේද කියලා. එහෙම හිතද්දී ගොඩක් opportunities මම දැක්කා. ඉතින් අද වර්තමාන සමාජය ඇතුලේ social media ඇතුලේ අපිට ගොඩාක් opportunity තියෙනවා. ඉතින් තාමත් ඔයා හිතනම් ඉන්නේ ගෙදරින් සල්ලි ඉල්ලන්න ටිකක් අකමැති, ගෙදර ප්‍රශ්නත් වැඩි. ඒ දේවල් එක්ක ඔයාට part time job එකක් කරන්න හිතෙනවා නම් අනිවාර්යයෙන්ම මේ තියෙන links වලට ගිහිල්ලා බලන්න. ඔයාට opportunity ගොඩාක් එතන තියෙනවා. ඉතින් තව කල් දදා ඉන්නේ නැතුව ඔයාටම ඔයාගේ මහන්සියෙන් ආගේ ස්කිල් එකක් යූස් කරලා දේවල් ඉගෙන ගන්න ගමන්ම සල්ලි හම්බ කරන්නත් පුළුවන්. ඉතින් ගෑනු ළමෙක්ට වගේම පිරිමි ළමෙක්ටත් මේ අවස්ථා හැම එකක්ම තියෙනවා. ඉතින් ඒ අතර part time job වලින් මම නම් කරන්න තෝරගත්තේ freelance presenting, ඒ වගේම announcing, ඊට පස්සේ promotion video announcing මෙන්න මේ වගේ දේවල්. ඉතින් ඒකෙන් අපිට වෙනම value එකක් හැදෙනවා. ඒ වගේම ගොඩක් channels වල ඒ වගේම ගොඩක් companies වල අපිට camera assistant කෙනෙක් විදියට ඒ වගේම production house වල ස්ක්‍රිප්ට් ලියන්න ඊට පස්සේ DOP කරන්න මේ ඕනම තරම් හැම කෙනෙක්ටම අවස්ථා තියෙනවා. ඉතින් ඔයා මොනම ඩිග්‍රී එක කරා වුණත් ඔයාට මේ opportunities ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ සයිඩ් එකට කැමති නම් අනිවාර්යයෙන්ම මම රික්වෙස්ට් කරනවා මේ වගේ රිස්ක් එකක් අරගෙන ඔයාගේ ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න බලන්න කියලා. ඒ අතර ඔයාට විනෝද වෙන ගමන් සතුටු වෙන ගමන් ඔයාගේ ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න ගමන් කැම්පස් එකේ ඇකඩමික් වැඩවලටත් උදව් කරගෙන ඒ හැමදේම කරන්න පුළුවන්. ඉතින් මේ ලින්ක් එකේ තව විස්තර ගොඩාක් මම ඉස්සරහට එකතු කරන්න. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයත් තාම part time job එකක් හොයටියට හරි ගියේ නැත්තම් අදම පටන් ගන්න. ඔයාට පුළුවන් ජීවිතේ ඔයාගේම හයියෙන් පටන් ගන්න. අපි අපේම මහන්සියෙන් දේවල් ඉගෙන ගද්දි අපේම මහන්සියෙන් දේවල් හම්බ කරද්දි ඒ දේවල් වල වටිනාකම කියලා නිම කරන්න බෑ. ඒ වගේම අපිට එන ආත්ම විශ්වාසයත් එක්ක තවත් ගොඩක් ඉදිරියට අපිට යන්න පුළුවන්. ඒක නිසා ඔයාගේම විදිහට ඔයාගේ opportunity එකක් හදාගෙන ඔයාගේම business එකක් පටන් ගන්න ඕන. මේ පියවර ඔයාට ගොඩක් වටින්න පුළුවන්. ඉතින් යුනිවර්සිටි එක ඉවර වෙලා මේ අවුරුදු 4ම ඉවර වෙලා දෙයක් කරන්න ඉන්නවට වඩා මේ අවුරුදු 4 ඇතුළෙම අපිට දෙයක් අලුතෙන් පටන් ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක ඔයාගේ ජීවිතේ අලුත් පියවරක් වෙයි කියලා. ඒක නිසා කැම්පස් එකේ ඉන්න ගමන්ම ඔයා hair oil එක business එකක් එහෙම නැත්නම් සාරි business එකක් මේ වගේ ඕනම දෙයක් එක්ක ඩිලිවරි ජොබ් එකක් මේ වගේ හැම දෙයකටම අවස්ථා හදාගෙන ඔයාගේ අත්දැකීම් ගන්න ඔක්කොම හරිම ලස්සනට එකතු කරගන්න. එතකොට ඔයා යුනිවර්සිටි එකෙන් ඉවර වෙලා එළියට යද්දී ඔයාට අත්දැකීම් ගොඩකුයි එක්ස්පීරියන්ස් ගොඩකුයි මේ හැමදේම එකතු වෙලා හරිම හයිය මනුස්සෙක් බවට ඔයාපත් වෙයි. එහෙනම් තවත් මේ වගේ විස්තර ගොඩක් ඔයා දැනගන්න කැමති නම් පහලින් කමෙන්ට් කරන්න. තව ප්‍රශ්න තියෙනවා නම් අපි මේ වගේ කතා කරමු. අපි හැමෝම එකතු වෙලා ජීවිතේ දිනන ආදරණීය මනුස්සයෙක් වෙමු. එහෙනම් මම ගිහින් යන්න. Thank you for watching. Bye bye.